හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම කියන්න ආවේ බෞවන්ට පෝෂණීය එයාලා බෝලේ වගේ හැදෙන පෝෂණීය ආහාර 20ක් ගැන. ඉතින් එහෙනම් අපි බලමු ඒ ආහාර 20 මොනවාද කියලා. පළවෙනි එක තමයි බිත්තර. බිත්තර ගොඩාක් හොඳයි බෞවන්ට දෙන්න. ඒ වගේම මාළු. මාළු තම්බලා තමයි දෙන්න ඕනේ. අමුවෙන් දෙන්න හොඳ නැහැ. ඒ වගේම චිකන් කුකුල් මස් ඒවත් තම්බලා දෙන්න ඕනේ. නිකන් දෙන්න හොඳ නැහැ. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්. පිටිකිරි දෙන එක නම් එච්චර හොඳ නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් තමයි හොඳ. ඒ වගේම කෙසෙල් හොඳයි පළතුරු වලින් කෙසෙල් කිරි බවුන්ට දෙන්න. ඒ වගේම පැපොල් නැත්තම් ගස්ලබු හොඳයි. ගස්ලබුත් බවුන්ට දෙන්න. ඒ වගේම හරක් මස්. හරක් මස් ගොඩක් හොඳයි. බවුන්ට ඒ වගේම ගෝවා. ගෝවත් හොඳයි පෝෂණීය ආහාරයක්. ඒ වගේම කැරට්. කැරටුත් පෝෂණීය ආහාරයක් බවුන්ට දෙන්න හොඳයි. හාල්මැස්සොත් කැල්සියම් තියෙනවා ගොඩක්. ඒ නිසා බවුන්ට හොඳයි. ඒ වගේම සාල චූටි මාළු බවුන්ටයි එයාලගේ පෝෂණයට. ඒ වගේම වට්ටක්කා එයාලගේ කෑම වලට දාලා හදන්න ගොඩක් හොඳයි. බෝංචි එයාලගේ ආහාර වලට දාලා කොතම වට්ටක්ක බෝන්සි වගේ කඩල වගේ දේවල් එකතු කරගන්න එක හොඳයි. ඒ වගේම බඩඉරිඟු. බඩඉරිඟුත් ඉතාමත්ම හොඳයි පෝෂණීය ආහාරයක් බවුන්ට. ඒ වගේම දෙල්ුත් හොඳයි. ඒ වගේම කොස් කොස් දෙකම වරකා ඒවා බවුන්ට ඉතාම පෝෂණීය ආහාර. ඒ වගේම පළතුරු වලින් අඹත් ඉතාම හොඳ ආහාරයක් බවුන්ට. ඒ වගේම සමපෝස. සමපෝසත් බවුන්ට දෙනවා නම් හොඳයි. ඒකත් හොඳ පෝෂණීය ආහාරයක්. බිස්කට් වලින් මායි බිස්කට් මායි බිස්කට් ක්‍රීම් කකර් විශ්වත් බවුන්ට දෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න ඔය ආහාර ටිකත් සමගම ඩොග් පුට්ස් එකක් අනිවාර්යෙන්ම හොඳයි. ඒ ඩොග් පුට්ස් එක සමබල ආහාර නිසා අනිවාර්යෙන්ම ඒකත් try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය ආහාර ටික තමයි මම අද බවුන්ට හඳුන්වලා දෙන්න ආවේ. මමත් ඔය ටික තමයි කන්නේ.